ආයුබෝවන් ඔබ සැමට. ඔබ අද විශේෂයෙන් අමතන්නේ ඔබ දකින්න ඇති සමහර අය ඇමරිකන් ප්‍රෙසිඩන්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරන ආෆ්‍රිකාවේ කුඩාම රාජ්‍යයක රාජනායකයාට ට්‍රැවරේ ඔහුට කතා කරලා අහනවා මේ බකිනා ෆොසෝ රටේ බකිනා ෆොසෝ කියන්නේ අප්‍රිකාවේ තියෙන කුඩා රාජ්‍ය ඒක ඇවිල්ලා ලෑන්ඩ් ලොක් කන්ට්‍රි එකක් මුහුදුකුත් නැහැ. හැබැයි මෙයා කවුද මේ ට්‍රැවරේ දැඩි ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ඔහු කියනවා මෙහෙම I will never compromise the territorial integrity, the sovereignty of the people and the dignity. එයා ගත්ත රට සම්පූර්ණ බිඳ වැටිච්ච රටක්. හැබැයි ඒක මේ ලංකාව වගේ සම්පත් කෝටියක් තියෙන රටක්. මේක දැනගන්න රටක තියෙනවා එකක් මොනවද කියන්නේ? පුරවැසියන්ට තියෙන ගෞරවය, ආත්ම අභිමානය, පිළිගැනීම. ඒක ලංකාවේ බිඳුවයි. ඔහුට කතා කරලා කියන මේ ගියසුමානේ කතා කරපුවාම ඩොනල්ඩ් ට්‍රම්ප් එයා කියනවා I will definitely consider your offer and come back to you කියලා හොඳ ලස්සනට කතා කරන්නත් පුළුවන්. පහවදා කියනවා sorry thank you very much. එයා කතා කරන එයාගේ පැනල් එකත් එක්ක එයා අවට චැඩ් මාලේ රටවල් එයාගේ අවට රටවල් කතා කරලා හු දෙනවා එහෙම. අන්න එහෙම රාජ්‍ය නායකයෙක් කියන්නේ. රාජ්‍ය නායකයෙකුට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ පුරවැසියාගේ ගෞරවය දිනා ගන්න. බොරුවෙන් වංචාවෙන් නෙවෙයි. ඒක තමයි කියන්නේ මේ ලංකාව කියන රට මම ඔබට කියලා තියෙනවා මේක ඇවිල්ලා බෞද්ධ දර්ශනයේ මත පදනම් වෙච්ච රටක්. මේක එක දශමයක්වත් හොල්ලන්න බැහැ ධර්මේ පිටින් නැතුව කියලා. බොරු වංචාව ඒ වෙලාව ධර්මයේ බිඳුවක්වත් නැහැ. දැන් මේ මොහොත වෙනකොට මේ නගර සභා ඡන්දය ගැන මෙහෙම කතාවක් කියන අනුර කුමාර දිසානායක ඒක ඔබ අනිවාර්යයෙන්ම අහන්නම ඕන. දැන් ඔහුගේ ඔළුව කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න. කනගාටුයි කියන්නේ මේක අහන්න. ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් විවස්ථාව නීතිය දේශපාලන මේ ඔක්කොගෙම අපි වැඩ කරන්න ලෑස්ති. හදලා පුළුවන් නම් මාස 3ක් 4ක් යන්න ඉතරම. දන්නවනේ නීති මන්ද නම් 3න් 2ක් තියෙනවා පොඩි. සුම්බුන් එකතුවක් කොහොමද රටේ ජනවරමට අභියෝග කරන්නේ? එම අභියෝග කරනවා නම් ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් විවස්ථාව නීතිය දේශපාලන මේ ඔක්කොගෙම එවනේ ඔබ මේ රටේ ජනතාවගේ ජනවරම අහිමි කරගත්තේ කවුද? බොරු කියලා ජනතාව වංචා කළා කරන්න දෙන ඔක්කොම කැත වැඩ කළා. ඒකට ජනතාවගේ විශ්වාසය නැති වුණා. ලක්ෂ 23ක් පළාත් මාන ඡන්දෙදි අහිමි කරගෙන දැන් ආවේශ වෙලා කතා කරනවා. ජනවරමට එරෙහිව කොහෙද තියෙන ජනවරමද මේ කතා කරන්නේ? එහෙනම් ගෝඨාභය රාජපක්ෂටත් දැන් කතා කරන්න පුළුවන් මට 69 ලක්ෂයක ජනවරමක් තියෙනවා කියලා. අනුකුමාරට ජනවරමක් තිබුණ ජනාධිපති මැතිවරණයේදී. ඒක තවත් ඉහළ ගියා පාර්ලිමේන්තු මැතිවරණයේදී. හැබැයි ඊට පස්සේ මාස 6 ඇතුළත හැසිරිච්ච ආකාරය ඔහුගේ වැඩපිළිවෙල දැකපු ජනතාව ඔහු ප්‍රතික්ෂේප කළා. ලක්ෂ 23ක් ප්‍රතික්ෂේප කළා. දැන් ඇවිල්ලා ඔබට දුන්න ගෝල්ඩන් ඔපචුනිටි එකක් දුන්න කවුද? කොළඹ නගර සභාවේ ප්‍රදේශීය ඉන්න ජනතාව ලංකාවේ දේශපාලනයේ මොන තරම් පිළිකුල් සහගත ගේද්ද කියන එක තේරුම් ගන්න. කොළඹ නගර සභාවේ තියෙන ආසන 100 කියන්නේ සභිකයෝ 117ක් අනුර කුමාර දිසානායක 48ක් දෙන්නලා තියෙනවා. ඒ 48න් ඔහු දැන් කතා කරන ජනවරමක් ගැන. 117න් 48ක් ගියාම ඔබ දන්නවා කොහෙද තියෙන ඉතුරු ටික කියලා. එතකොට 67යි 69ක් තියෙන්නේ එයාට පක්ෂව නෙවෙයි. ඔහු දැන් ජනවරමක් ගැන කතා කරනකොට හැබැයි මේකේ හොඳ දෙයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය, පොට්ටුව, සමග ජන බලවේගය, දිලිත් ජයවීර, මේ සියලුම මුස්ලිම් කොංග්‍රස් දැන් මේ ඔක්කොම ලොකු තරඟයක්. මම කතා කළා ශ්‍රීනාත් පෙරේරා මගේ මිත්‍රයා ජනාධිපති නීතිඥ. එයාටත් එකක් හම්බ වුණා. දැන් නෙගෝෂিয়েට් කරනවා දිගින් දිගට. දැන් නෙගෝෂියේෂන් සුඟක් වෙලාට ඉවරයි. ඒ කියන්නේ සාකච්ඡා කරනවා මිලදී ගන්න. ශ්‍රීනාත් කියන මම දන්නේ නැහැ මගේ පක්ෂයට එකක් හම්බ වෙලා තියෙනවා. හැබැයි එතන තේරිච්ච කෙනා ගිහිල්ලා සල්ලි වලට විකුණනවා නම් මට කරන්න දෙයක් නැහැ කියලා. දැක්කද ඒකේ තියෙන අවදානම? මිල ඔබ දැක්ක දර්ශන කිව්ව දැන් මිලියන 50 කියන්නේ ලක්ෂ 500 දක්වා. ඒකෙන් හොඳ දෙයක් වුණා. ජවිපෙට ඒක ගන්න බැරි නම්
ඔතන ඉන්නේ පිටිපස්සේ ඉන්නේ කෙලිම රනිල් වික්‍රමසිංහ තමයි. එතනක් තියෙන ලස්සන වැඩක් හජි ප්‍රේමදාස වික්‍රමසිංහට බයයි. ඒකෙන් දහුව එකතු වෙන්නේ නැහැ කියන නමුත් දැන් තියෙන ආරංචි අනුව දැන් එකතු වෙනවලු. එතකොට කීයක්ද? බිලියන භාගයක්. ඒ කියන්නේ මිලියන 550ක් ගෙවන්න ඕන අපේක්ෂකයෝ මිලදී ගන්න. ඒකෙන් දුන්න ගෝල්ඩන් ඔපචුනිටි කවද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කුණු වලක් කියන එක. විනිවිද පදනමයකට වඩා කැමති එකයි මේ ඡන්ද ප්‍රතිඵලයට මේකෙන් රටේ ජනතාවට පෙන්වුවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, නීති ආධිපත්‍යයක් නැහැ. මම දැක්කා ඊයේ පෙරේදා මහු ගෙනල්ලා කියනවා රටේ ලංකාවේ ඉන්න විදේශ තානාපතිවරුන්ට කියනවා ලංකාවේ නම ගෙනියන්න ඉස්සරහට මම බොරු කිව්වට උඹලා බොරු කියන්න එපා කියලා. මම මේ කිව්වේ හාස්‍යයට කිව්වේ. මේ ජනවරම ගැන කියන්න තියෙන දැන් ජනවරම ඉවරයි. තව දුරටත් ඔය විදිහට හැසිරුණොත් අර ගෝඨාභය අංක 2 වෙනවා. මේකත් කියන්න ඕනේ ආණ්ඩුක්‍රම යස්තාව අනුකෝණ කුමාර දිසානායක මෙලෝදියක් දන්න මිනිහෙක් නෙවෙයි. නැත්නම් ඔය විදිහට හැසිරෙන්නේ නැහැ. ඔහු දැන් ඔය හැසිරෙන ආකාරයට ජනතාවට දෙනවා සෑම වරමම. මොකද ඔවුන් දීලා තියෙන අවුරුදු 5කට නිශ්චිත කාලයකට රටේ නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වයේ ගරු කරමින් හෘද සාක්ෂියට එකඟව ආණ්ඩුක්‍රම යස්තාවට නීතියට යටත්ව අවංකව දුරේදාර කාර්ය කර්තව්‍ය කරන්න ව්‍යවස්ථාවේ 4 උපලේඛනේ 7 උපලේඛ. ඒ දෙකම දැන් මොහු උල්ලංඝනය කරලා ඉවරයි. ජනතා පරමාධිපත්‍ය බලය ගරු කළා නම් පෙරදිච්ච උන් දෙන්නේ කීයටවත් දාන්නේ නැහැ ජාතික ලැයිස්තුවෙන්. ජනතා පරමාධිපත්‍ය බලයට ගරු කළා නම් 1 2 3 ව්‍යවස්ථාවේ මොනවද? ඒකීය රාජ්‍යයක්, ස්වෛරී රාජ්‍යයක්, පරමාධිපත්‍ය බලයේ ජනරජයේ ජනතාව සතුයි. මේකට ඇවිල්ලා කිසිසේත්ම ඊට පටහැනිව ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ. දැන් ඒකට යන්න වෙලා තියෙනවා අපිට තොරතුරු ලබා ගැනීමේ කොමිසමට ඒක ජනාධිපති කාර්යාලයෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරපු නිසා විනිවිද පදනම තීන්දුව කළා ඉවරයි. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග එකලා ගල්වල විසි කරන්න. ඉන්දියාවත් එක්ක එහෙම රටේ ගෞරවය ඩිග්නිටි එක සම්පූර්ණයෙන්ම පාවා දෙන්න, සවර්ණීටි එක පාවා දෙන්න, ඒකීත්වය පාවා දෙන්න, ඒ වගේ ගිවිසුම් අත්සන් කරන්න අනුකමට බලයක් දුන්නේ. ඌ ව්‍යාපාරේ පුරා කිව්වේ මෙතිවන ව්‍යාපාරේ පුරා කිව්වේ තමන් ඊට ඉරිව ඍජුවම නැගී සිටිනවා කියලා. දැන් අපිට හොඳම දේ තමයි මේ වෙලාවේ තේරුම් ගන්න ලැබිච්ච මේ සිදුවෙච්ච දේවල් වලින් ලංකාවේ දේශපාලන පවතින ක්‍රමවේදයේ තුල සියලුම පක්ෂ සමානව දූෂිතයි. අපි ඒක තමයි කිව්වේ 225ම එපා. ජනාධිපති ඇතුළුව. ඒක ඉතාම වේගෙන් අනුකුමාර දිසානායක රටට තහවුරු කරලා පෙන්නුවා මමත් ඇවිල්ලා මේ කුණු ගොඩේම ඉන්න පුද්ගලයෙක් කියලා දැන් මේ හැසිරෙන ආකාරයෙන් ජනමතයට අභියෝග කරමින්. එයාට 48 නම් අනිත් අයට දෙනවා 69ක්. ඒක තමයි ජනමතය. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ප්‍රතිපත්ති ගරු කරන්නේ නැහැ කියන එක ජනතාව දන්නවා. මේගොල්ලොත් ඇවිල්ලා කිව්වේ මට මතකයි මොවුන් කිව්වා අපි ආපු හැටි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා අරක නැති කරනවා මේක නැති කරනවා පෙන්ෂන් නැති කරනවා නොකියපු දෙයක් නැහැ. එකක්වත් නැහැ. දැන් ඕන් කියපු විදිහට කළා නම් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ඉන්න ඕනි ඇතුලේ. මහින්ද රාජපක්ෂ ඉන්න ඕනි ඇතුලේ. ඊළඟට රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ ඉන්න ඕනි ඇතුලේ. ඒ වගේම කවුද අර්ජුන මහේන්ද්‍රන් ඉන්න ඕනි ඇතුලේ. අඩු ගානේ අර්ජුන මහේන්ද්‍රන් අපි වහාම ගෙන්නනකෝ. මේ කරුණාකරලා තේරුම් ගන්න. දැන්වත් ඇති මේ විහිළුවට යට වෙන එක. රැවටෙන්න එපා තවදුරටත්. දැන් හරි කඳවුරකට යන්න පෙර ඔබ තීන්දුවක් ගන්න අපි තවදුරටත් රැවටෙන්නේ නැහැ කියලා. අපි මේ ඔක්කොම දැක්කා කොළඹ නගර සභා ප්‍රදේශයේ ඉන්න ජනතාවට ස්තුති කරන්න මේ කුණුගොඩ ඔබට තහවුරු කළා. එක ඡන්දයක් කොළඹ නගර සභාවේ මිල රුපියල් 52600 ගානකට නැග්ගා. මොකද එක්කෙනෙකුට මිලියන 50ක් කියන්නේ ඡන්ද 950ට ගත්ත කෙනාට හම්බ වෙනවා මිලියන 50ක් ලක්ෂ 500ක්. ඔබ තේරුම් ගන්න ලංකාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා. මේ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී බිඳුවයි. දැන් ඒකම ඔබට කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ ඔබ දැන් මනස මෙහෙවිය යුතු තැනක් තියෙනවා. දැන් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනවාරි මාසේ 10 වෙනිදා ගොනු කරපු නඩුව ජාතික ලැයිස්තුවෙන් පත් කරපු 29 දෙනාම නිරපැහැරීමට. අග්‍රවිනිශ්චයකාරවරිය මුරුදු ෆර්නෑන්ඩෝ මහත්මිය ඇය රිෆියුස් කළා. ඒක මොකද මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 5 දෙනෙක් සම්බන්ධ අපරාධයක් ජනතා පරමාධිපති බලය පාවා දුන්න එක ජයර්ජාද්දන්ට. ඒක නිවැරදි කිරීමේ වගකීම තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ 5 දෙනෙක් දීපු නඩු තීන්දුව වෙනස් කරන්න බෑ 3 දෙනෙකුට. දැන් ඇය පූර්ණ විනිශ්චය සභාවක් පත් කිරීම ප්‍රතික්ෂේප කළා. මොකද මේ ලංකාවේ ස්වාධීන අධිකරණයක් නැහැ. දැන් ඔබ දැක්කනේ
රනිල් අනුකුමාර දිසානායකත් එක්ක ඉන්න ඔක්කොම කට්ටිය ඇවිල්ලා මම බොරු කිව්වට උඹලා ලෝකෙට බොරු කියන්න එපා කියලා ළඟින්ම ඉන්නේ කවුද? ජයන්ත ජයසූරිය. ලැජ්ජ නැද්ද? අග්‍රවංශකාරවරයා හැටියට කියලා දැන් තවත් මිනිහෙක් විතර කකුල් දෙක ළඟ වැටිලා ඉන්නවා. දැන් අග්‍රවංශකාරවරයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා 3 දෙනෙක් 5 දෙනෙක් පත් කිරීම. ඒක අපි ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් ඒක චේම්බර් එකේ. ඒතර ඔබේ වගකීම මොකද්ද පුරවැසියෝ හැටියට? රටේ නිවහල් ස්වාධීන පුරවැසියෝ හැටියට ඔබේ වගකීම මොකද්ද? නැගී සිටින්න ඕන. දැන් 1000කට වැඩි අත්සන් කළා කිව්වා අපේ මේකට අපි එරෙහි. අපි විරුද්ධයි, අපි ප්‍රතික්ෂේප කරපු අය පාර්ලිමේන්තුවට එන එක. ඔබ නැගී සිටින්න. මේ ගැන ඔබ හඬක් නගන්න. සියලුම සංවිධාන, ජනමාධ්‍ය ඔබ නැගී සිටින්න. මේ නඩුව අනිවාර්යයෙන්ම විභාගයට ගන්න ඕන. මේක ජනතා පරමාධිපත්‍ය බලය පාවා දීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක අධිකරණයේ වගකීම යුතු නම් ශ්‍රේෂ්ඨ අධිකරණයට නිවැරදි කිරීමේ වගකීමක් තියෙනවා. නීතියට පටහැනිව පාවිච්චි කරන සම්මත කරන කිසිම නීතියක් නීතිය නොවන්නේ. ආණ්ඩුක ව්‍යවස්ථාව. ඒක නිවැරදි කිරීමේ වගකීම අපි බල කරන්න ඕනි ශ්‍රේෂ්ඨ අධිකරණයට. මේකෙන් මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අය, ඡන්දයෙන්වත් පත් කරපු නැති අය, එහෙම නැත්නම් මොන හරි මද්ද්‍රව්‍ය වෙලෙන්දෝ, කැසිනෝ වෙලෙන්දෝ ඇවිල්ලා පාර්ලිමේන්තුවට වාඩි වෙන එකට අපි එකහෙලා එරෙහි කියන එකද ඔබ නැගී සිටින්න. දැන් ඔය ගිවිසුම් 7 සම්බන්ධව ඒකට පැහැදිලි තීන්දුවක් ගන්නවා. මම ඔබට අද හවසට කරන ඉතාම වැදගත් වැඩසටහනක්. නාගානන්දගේ ධූරය තහනම් කිරීම හා අත්පා බැඳ පොළොවට තද කරලා ඇන ගහලා තියෙන එකට ගැන ඔබට ආවරණයක් කරනවා. මේකට ජනාධිපති 225 ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ සියලුම ආයතන සම්බන්ධයි. මම මේ සම්බන්ධව 14 වෙනිදා අග්‍රවංශකාරවරියට කරපු සබ්මිෂන් එක දැන් මම ඔබට පබ්ලිෂ් කරනවා. ඒක තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් මම ඔබට පැහැදිලි කරන්නම්. ඊට වැඩි අපරාධයක් තවත් නැහැ. මේ රටේ කිසි කෙනෙකුට දැන් එතන ඒ කරපු අපරාධයෙන් එක දෙයක් ඔබට කියන්න. ඒ කරපු අපරාධයෙන් පස්සේ ඔබට මේ රටේ ජනමාධ්‍ය කවදාකවත් කිව්වද පාම් ඔයිල් මේ වගේ කන්ටේනර් 24ක් තහනම් කරලා තියෙනවා විනිවිද පදනම කියලා ජනතාවට දැනුම් දුන්නද? නැහැ. ඇයි? විනිවිද පදනමට තියෙන පුදුම බයක්. ඊළඟට කවුද බදුර්දීන් මේ විදිහට විල්පත්තු වන විනාශය කරපුවාන් පස්සේ එතෙන්ට ගිහිල්ලා කවුද ඔය ලාල්කාන්ත එතන ගියා මහින්ද සමරසිංහ ගිහිල්ලා එතන ගිහිල්ලා නෑ මෙතන කිසි වන විනාශයක් කළා නෑ කියන එක ලෝකෙට පෙන්වුවා මිසක් අධිකරණයෙන් ඒ පිළිබඳව දැන් නඩුවක් විභාග වෙනවා. දැන් ඇවිල්ලා බදුර්දීන්ට උත්තර බඳින්න නියම කළා තියෙනවා කියන එක මේ රටේ ජනමාධ්‍ය ඔබට කිව්වද? වචනයක් කතා කළාද? ඒ වගේම ඔබට අර ලිට්‍රෝ ගෑස් කේස් එකෙන් රනිල් වික්‍රමසිංහ මිලියන 1138ක් හොරකම් කරනකොට ඒ ගැන ඔබට එක වචනයක් කිව්වද අධිකරණයේ මෙහෙම නඩුවක් යනවා මේකට මේ ජනතාව දැනුවත් විය යුතුයි කියලා රටේ ජනමාධ්‍ය ඔබට කිව්වද? සිරත දෙරණ හිරු ඇතුළු මාධ්‍ය ඔබට කතා කළාද? ඒ වගේම උතුරේ යාපනයේ දෙමළ ජනතාවගේ සම්පත් මූදු සම්පත් රිසෝසස් ඔක්කොම ඉන්දියන් බොටම් ට්‍රෝලර්ස් ඇලේ විනාශ කරනකොට ඒ නඩුවේදී අධිකරණයේ බැලමට නඩුවක් තියනවා කියලා කිව්වම වාර්ෂිකව බිලියන එක ඩොලර් එක අපරාධයක් කියලා හිටන් ඒ නඩුවේ යනවා කියනකොට මේ රටේ ජනමාධ්‍ය ඔබට කතා කළාද? වචනයක් කිව්වද? නැහැ. ඒ වගේම ඔබට අර දැන් පිළිකාකාරක පාම් ඔයිල් ටොන් 480 නවත්තපු එක සම්බන්ධව මේ රටේ ජනමාධ්‍ය ඔබට වචනයක් කිව්වද? දැන් මේ නාගානන්ද තහනම් කරපු හින්දා මේ නඩුව එකක්වත් ඉදිරියට ගෙනියන්න දෙන්නේ නැහැ කියන තීන්දුව තමයි අතීතයට බලපානසේ ඒක ක්‍රියාත්මක කරන්න හදනවා. පොඩ්ඩක් හිතන්න. ඔක්කොටම කලින් නීතියක් තියෙනවා කියලා හිතන්න. මේ ජනමාධ්‍ය දේශපාලන පක්ෂ ඔක්කොම උත්සාහ කළේ විනිවිද පදනම පොළොවටම සමතලා කරලා දාන්න. ඒක කරන්න බෑ. ඒක ඇල්ල නිකන් බැලුම් බෝලයක් වතුර යට අල්ලන් ඉන්නා වගේ අත අර පෙට්ටිය ටක් ගාලා එළියට එනවා. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටින්න. මම ඔබට කිව්ව මොනවද? අස්පර්ශනීය උරුමය. ඒ ගැන අවධානය යොමු කරන්න. හවස තියෙන වැඩසටහන විශේෂයෙන් ඒකට එක්වන්න මම ඒකෙදි කට්ට කඩලා මේ ආයතන ඔක්කොම කරන අපරාධය, මේ රටට මේ කරන විනාශය, මාතෘභූමිය විකිණීම, ඒ වගේම මේ විදිහට තර්ජනය කළ අඬු කුමාර කරන වැඩ ගැන අපි තවදුරටත් කතා කරමු. බොහොම ස්තුතියි.